Hello everyone, welcome to my YouTube channel. මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ beautiful spoken patterns ටිකක් ගැන. මම අද ඔයාලත් එක්ක පළවෙනිම කතා කරන්න spoken pattern එක තමයි long time no see. මොකද්ද මේ long time no see කියන spoken pattern එකේ තේරුම? long time no see කියන spoken pattern එකේ තේරුම තමයි කාලෙකින් දැක්කේ නැහැ කියන තේරුම. දැන් මේ spoken pattern එක අපට කතා කිරීමේදී ගොඩක් උවමනා වෙන pattern එකක්. long time no see කාලෙකින් දැක්කේ නැහැ. අපිට මිතුරෙක් එහෙම මුණ ගැසුණාම අපිට කියන්න පුළුවන් long time no see කාලෙකින් දැක්කේ නැහැ. ඒක වගේ spoken pattern එකක් අපිට එදිනෙදා පාවිච්චි කරන්න පුළුවන්. මම ඔයාලට ඊළඟට කතා කරන්න යන spoken pattern එක තමයි what brings you here. මොකද්ද මේ what brings you here කියන spoken pattern එකේ තේරුම? what brings you here කියලා කියන්නේ ඔයා මොකද මේ පැත්තේ? ඔයා මොකද මේ පැත්තේ? සාමාන්‍යයෙන් අපි යාළුවෙක් හම්බුනහම කියන්න පුළුවන් ඔයා මොකද මේ පැත්තේ? ඒක අපිට පුළුවන් ඉංග්‍රීසියෙන් කියන්න what brings you here. ඔයා මොකද මේ පැත්තේ? ඒ වගේම මම ඊළඟට ඔයාලත් එක්ක කතා කරන්න යන spoken pattern එක තමයි happy to see you again. මොකද්ද මේ happy to see you again කියන spoken pattern එකේ තේරුම? happy to see you again කියන spoken pattern එකේ තේරුම තමයි ඔබව නැවත මුණ ගැසීම සතුටක්. happy to see you again කියන්නේ ඔබව නැවත මුණ ගැසීම සතුටක්. අප දන්න අඳුරන පුද්ගලෙක් හම්බුනහම අපිට කියන්න පුළුවන් happy to see you again. ඔබව නැවත මුණ ගැසීම සතුටක්. ඉතින් මම අද හිතනවා මේ spoken pattern තුන ඔයාලට එදිනෙදා ජීවිතයේදී ගොඩක් උවමනා වෙයි කියලා. ඔයාලා මේ spoken pattern හැමදාම පුරුදු වෙන්න, practice වෙන්න. මම මේ කතා කරලා spoken pattern ගැන කිව්වොත් long time no see. long time no see කියන්නේ කාලෙකින් දැක්කේ නැහැ කියන එක. ඊට පස්සේ what brings you here? ඔයා මොකද මේ පැත්තේ? මම අන්තිමටම කතා කරපු spoken pattern එක තමයි happy to see you again. ඔබව නැවත මුණ ගැසීම සතුටක්. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඒ වගේම මගේ වීඩියෝ එකට like එකක්, comment එකක් වගේම මගේ YouTube channel එක subscribe කරන්න හැමෝගෙම ඉල්ලනවා. හැමෝටම thank you.